හැබැයි අපිට ඕනේ දෙයක් තියනවා නම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කරගෙන යන්න වැඩේ. ඊළඟට දැන් ෆස්ට් ෂයිද සෙකන්ඩ් ෂයිද තර්ඩ් ෂයිද කියලා නෑ. දැන් නම් කාලය ඊටාම් වටිනවා. ફોකස් ඊටාම් වටිනවා. අපිට වටිනම දේ ફોකස් එක. ඒ නිසා ඔයාගේ කාලය සහ ફોකස් එක වෙන දේවල් වලට ගන්න දෙන්න එපා. සෝෂල් මීඩියා වලට ඩිස්ට්‍රැක්ට් වෙන්න එපා. කොච්චර ඔයා මොන්නම් තරම් හිතාගෙන ගියත් TikTok එක වීඩියෝ එකක් ප්ලේ කරාම ඔහොම යනවා. අමාරු. හරි. ඒ ඇල්ගොරිතම් හදලා තියෙන්නේ ඔයාව අල්ලගන්න. ඒ නිසා ඒ ෆෝකස් එක ගන්න දෙන්න එපා. දැන් Facebook එකේ එහෙම නිකන් හිතන්නකෝ. චුට්ටක් Facebook ප්‍රොෆයිල් එකක් දාලා Facebook ප්‍රොෆයිල් එක ටෙම්පරරි ඩිසේබල් කරලා වගේ තිබ්බොත් එහෙම ෆෝන් එකට SMS එනවා වරෙන් ආයි Facebook කියලා. Facebook ඔටෝ ජෙනරේටඩ් SMS එනවා ආයි Facebook එකේ මෙන්න මූ කමෙන්ට් කරා. මූ ලයික් එකක් දැම්මා. SMS. පුදුම ආදරයක් තියෙනවා අපිට. හරිද? SMS. ඒ කියන්නේ ඒ සෝෂල් මීඩියා වලට අල්ලගෙන තියාගන්න උප්පරීම ගේමක් ගහනවා. හරිද? Facebook ද ඔක්කොම. Facebook එකේ ශ්‍රී ලංකා රිලේෂන්ස් කියන්නේ ශ්‍රී ලංකාවල රිලේෂන්ෂිප් ඉන්ජිනියර්. ඒ කියන්නේ මට පෝස්ට් එකේ ඩෙසිග්නේෂන් එක හරියට මතක නැහැ. කියන්නේ ලංකාවේ උන් Facebook එකට අල්ලලා තියාගන්න ඉන්ජිනියර් මගේ බැච් එකේ. හරිද? ලංකාවේ උන්ට ගැලපෙන්න Facebook දීලා හැම වෙලාවෙම ඌ Facebook එකේ තියාගන්න තමයි ඌ ඉන්නේ. එතකොට මේ ඒකට කියන්නේ දැන් ඔයා මොකක් හරි ඒ විදිහට Facebook කියන්නේ දුර්වලම එක. Facebook වල තමයි දුර්වලම ඇල්ගොරිතම් එක තියෙන්නේ. ඉතින් හිතන්නකො අනිත් ඒවා ගැන. TikTok කියන්නේ ඊට වඩා 10 ගුණයක් ප්‍රබලයි. ගියොත් එන්න හම්බෙන්නේ නැත. හරිද? most powerful algorithm තියෙන TikTok වලට. ඊට පස්සේ අනිත් ඒවට මේවට තව තියෙනවා. කියන්නේ Instagram රමයෝ. හරිද? එතකොට මේ ඒ නිසා කියන්නේ සෝෂල් මීඩියා නම් එක පොඩි වෙලා මම කියන්නේ යන්න එපා කියලා නෙමෙයි. පොඩි වෙලාවක් ස්ථිරව තියාගන්න මෙන්න මේ වෙලාවේ තමයි සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ. නැත්තම් වෙලාව නෙමෙයි අවුල කන්ටෙන්ට් එක ඔලුවට යන එකයි අවුල. ඕගොල්ලන්ගේ ඔලු පිරෙන එකයි අවුල. පුළුවන් තරම් මේ දවස්වල ඔලු පිරෙන තරමට වැඩ කරන්න අමාරුයි. දැන් වැඩ ගොඩක් තියෙනවානේ. ඒ නිසා අරවැම් මේවැම් දැන් හිතන්නකො මිනිස්සෙක් ඇවිල්ලා ඔයාලට විස්තර ගොඩාක් කියගෙන ගියත් හරි අමාරුයි. මිනිස්සෙක් ඇවිල්ලා වෙන අනවශ්‍ය විස්තර ගොඩක් ඔයාලට කියන්න ගියත් ඔයාලට පාඩම් කරන වැඩේ ඵලදායීතාව අඩු වෙනවා. කන්ටෙන්ට් ගන්න බෑ. ඒ නිසා සෝෂල් මීඩියා වල අවුල වෙලාව විතරක් නෙමෙයි එක එක කන්ටෙන්ට් ඔලුවට එන එක. එකගේ ප්‍රශ්න එක එකගේ දේවල් අනවශ්‍ය දේවල් ඔලුවට එන එක තමයි ප්‍රශ්නේ. මං හරියට මහන්සි වෙලා වැඩ කරන වෙලාවක වෙන මිනිස්සෙක් ඇවිල්ලා වෙන මොන හරි දෙයක් ගැන කියනවවත් කැමති නැහැ. ඒක හරි කරදරයි. ඒ කියන්නේ ඔලුවට කන්ටෙන්ට් එක ගන්න වෙනවා. ඊට පස්සේ අපේ සාමාන්‍ය ફોකස් නැති වෙනවා ඒකට. සාමාන්‍ය වැඩේට අවධානය දෙන්න බැරි වෙනවා. ඔලුව පිරෙනවා. නිවුස් එහෙමනම් බලන්න එපා ඉවරයි. හරිද? ඒ කියන්නේ අනවශ්‍ය දේවල් වලින් ඔලුව පිරෙනවා. ඊට පස්සේ අවශ්‍ය දේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා දැන් මාසමහමාරක් තියෙනවා පිළිවෙලකට වැඩ කරන්න ගන්න. ඊටාම තදින් පිළිවෙලකට වැඩ කරන්න ගන්න ඕනම කෙනෙක්ට මේක කරන්න පුළුවන්. Tamanට Taman ගැන self control එකක් තියෙනවා නම් Tamanට Tamanව control කරගන්න පුළුවන් නම් මාස 5කට Tamanව control කරගන්න ඕනම එකෙක්ට F3 එකෙක්ට හරි මාස 5කට Tamanව control කරගන්න. මාස 5කට Tamanව control කරන්න Tamanගේ පාලනය Taman අතර ගන්න. එක එක ඒවාට ඇදිලා යන්නේ නැතුව එක එක ලනු කන්න නැතුව ඇදිලා යන්නේ නැතුව මාස 5කට Tamanගේ control එක Taman ගෙනියන්න පිළිවෙලකට මේ වැට් ටිකත් එක මුලින් අමාරුයි. මුලින් පේපර් එකල් දීවම ලකුණු වෙන්නේ නැහැ, ගණන් හැදෙන්නේ නැහැ, ෆෝමියුලා ස්ටික් එකක් දුන්නාම උත්තර එන්නේ නැහැ. ඒක හරි මුලින් අමාරුයි. මාසයක් අමාරුවෙන් අල්ලන් ඉඳ මේක. දෙවෙනි මාසේ වැඩේ සිම්පල්. තුන්වෙනි මාසේ ඊටත් වඩා සිම්පල්. හතරවෙනි මාසේ වෙද්දි ඔයාම හොය හොය වැඩ කරනවා. තුන්වෙනි මාසේ ඉවර වෙද්දි ඔයාම හොය හොය වැඩ කරනවා. ඊට පස්සේ ඒකක් ගන්න කාටවත් නවත්තන්න බෑ. ඔච්චරයි උතන තියෙන process එක. මුලදි පට්ට අමාරුයි. මෙහෙම තියෙන්නේ මේක මේ. අඩු මට්ටමේ ඉන්න එකට පළවෙනි අඩිය තියන්න සෑහෙන්න දුක් විඳින්න වෙනවා. පළවෙනි ලකුණු ටික ගන්න සෑහෙන්න දුක් විඳින්න වෙනවා. පළවෙනි ලකුණු ටික ගන්න සෑහෙන්න දුක් විඳින්න වෙනවා. ඊට පස්සේ ගේමක් නැහැ. මෙහෙම යන්න තියෙන්නේ මේ ෂේප් එකේ මෙතෙන්ට පැන ගන්න. දැන් F එක මෙතන නම් මේ පළවෙනි වැඩ ටික කරගන්න තමයි අමාරු. ඊට පස්සේ ටට්ටක් ගාලා යන්න බලන්න. මූලික වැඩ ටික කරගන්න තමයි අමාරු. මූල් ටික පොඩ්ඩක් අල්ලන් ඉන්න. මුල් ටික අල්ලන් ඉන්න. F එකක් S එකක් විතරක් නෙමෙයි. මේ වෙනකන් දැන් හිතන්න කලින් ෂේකේ B එකක් තිබ්බත් මේ වෙනකන් වැඩ කරපු නැති එකට එක පාට වැඩ කරන්න ගනිද්දි හරි අමාරුයි. මේ වැඩ කරන එකට සෙට් වෙන්න අමාරුයි. සෙට් වුණාට පස්සේ සිම්පල් කේස් එකක්.
අපරාධ වෙන්නේ නැහැ කවදාවත්. හරිද? අපරාධ වෙන්නේ නැහැ කවදාවත්. කිසිම විදිහකින් අපරාධ වෙන්නේ නැහැ. මම දැක්කර ළඟදී අර මේ සැලූන් එකක ඉන්ටර්විව් එකක් තියෙනවා මේ අර සැලූන් එකක් කරන මිනිස්සෙක්ගේ දෙරක් නේද කොහෙද හොඳ දෙයක් ඉතින් ඒකේ කියනවා මේ කිසිම අවුලක් නැහැ මම තරහක් හේව නැහැ හරිද කියනවා මේ දොස්තර කෙනෙක්ට වඩා උපයනවා කියලා. ඉතින් දොස්තර කෙනෙක්ට වඩා කන්සල්ටන්ට් කෙනෙක්ට වඩා හොඳ ආදායමක් එයාට තියෙනවා කියලා. ඒක හොඳයි. ඇත්ත වෙන්න ඇති අනිවාර්යයෙන්ම මෙහෙම වෙන්න ඕනේ කියන විදිය. ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. يعني ඒකෙන් එන يعني ඒක ෂෙයා කර කර දැන් හැම එකම මේ ගොඩාක් හරි සැලූන් එකක් දාගන්නවා. කියලා මතයක් වයක් ඇවිල්ලා ඉගෙනගෙන වැඩක් නැහැ නිකන් දොස්තර කෙනෙක් වෙන්න ඕනේ නැහැ ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ නැහැ සැලූන් එකක් දාගත්තාම දොස්තරලට වඩා හොඳයි නේ කියලා හිතනවා. ඔතන තියෙන්නේ එයා ගොඩ ගිහින් තියෙනවා එයා ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔතන තියෙන සම්භාව්‍යතාවය සම්බන්ධ ප්‍රශ්නයක්. අර හොඳ يعني এডুকেෂන් වලින් එන වැලියු එකේ තියෙන්නේ මොකක් හරි වා කරලා මොකක් හරි මට්ටමක ඉඳන් යම් මට්ටමකට ගියාට පස්සේ এডুকেෂන් යම් මට්ටමක් ගත්තට පස්සේ එන වැලියු එක තියෙන්නේ සම්භාවිතාවයත් එක්ක. ඒ කියන්නේ දොස්තරලගෙන් 99%ක් මාසෙකට ලක්ෂ 4ට වඩා හොයනවා ඇති. හැබැයි සැලුන් වලින් 100ට එකක් විතර තමයි මාසෙකට ලක්ෂ 4ට වඩා හොයන්නේ. ඔන්න ඕකයි උතන තියෙන කතන්දරේ. ඕකයි උතන තියෙන කතන්දරේ. ඒකයි යම් වෘත්තියක ස්ථාවරත්වයක් හැදෙන්නේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් හෝ ඒ දෙක විතරක් ලොකු නෑ. තව කීපයක් තියෙනවා හොඳ ඒවා. උන්ට තියෙන වටිනාකම තියෙන ඒකයි. බහුතරයක් කියුම් කිසි කට්ටක් නැතුව ආරක්ෂිතව තමන්ගේ ඉතුරු වැටි කරගෙන යන ගමන් හොඳ වැටුපක් උපයා ගන්නවා. සැලුන් එකේ එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් දඩ ගේමක් ගහලා හොඳ ස්කිල් එකක් තියෙන හොඳ මේ වෙන මැච් එකක් ගහලා ගිහින් ওই මට්ටම පවනවන. හැබැයි ඕක දැනගෙන හැම එකම සැලු කරන්න ගියොත් එම 199ක් කියුන්ටම ඕක කරගන්න බැරි වෙනවා. ඔය සම්භාව්‍යතාවයේ සම්බන්ධ ප්‍රශ්නයක් උතන තියෙනවා. හරිද? සම්භාව්‍යතාවයේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන. ඒ නිසා අර මේකේ වැලියු එක අහක දාන්න එපා. නැත්නම් ඒ වගේ එකක් ප්‍රසිද්ධ වෙච්ච ගමන් හැමෝටම හිතනවා මේ රෙද්දත් ඇරලා දාලා කියලා කොණ්ඩක බණ්ඩ පුරුදු වෙනවා. හරිද? බෑනේ රෙද්ද ගණන් හැදින්නේ නැහැ. ගණන් 10ක් හැදුවොත් පළවෙනි 9න් වැරදි. සැලුන් එකක් දා ගන්නවා. ඉතින් දාගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. මේ වගේ මේ දේවල් වලට අවුරුදු 40ක් විතර ලංකාවේ ස්ථාවර අතීතයක් හැදිලා තියෙන්නේ මේවා තියෙන يعني ස්ටේබල් ගතිය නිසා. ඒ කියන්නේ ලොකු විචලනයක් නැහැ. ලොකු විචලනයක් නැහැ. ඒ කියන්නේ උඩ පල්ලෙහා යාමක් නැහැ. සාමාන්‍යයෙන් දෙයක් කරගත්තාම සාමාන්‍ය එක ස්ථාවර ජීවන රටාවක් ඔයාලට හම්බෙන්නේ. එච්චරයි. නිකන් ජීවන රටාවක් කියන එක සාමාන්‍යයෙන් ස්ථාවර ජීවන රටාවක් කියන එක මේ දැකලා නැත්තම් මට හොඳට මතකයි මම ඒ ලෙවල් කරන කාලේ ඒ කාලේ මොකක් හරි කොළඹ මං හිටියේ නැවතිලා CCC හරි මොකක් හරි shopping mall එකක් දැම්මා. මට මතක නැහැ නම හැව්ලොක් නන් නෙමෙයි ඒක ළඟදී දැම්මේ. මොකක් හරි එකක් ඒ කාලේ දැම්මා. මං දැන් ඒකට ගිහිල්ලා බැලුවා. ගිහිල්ලා බැලගෙන මං කොළඹ නෙමෙයිනේ මං මෙහෙනේ මං ගම්පහනේ. හරිද? ඒක ගිහින් බැලුවාම ඉතින් දැන් මං ඉතින් යාළුවෝ දෙන්නෙක් විතර එක්ක ගියේ මගේ ඉතින් රුපියල් 200ක් වත් නැහැ මම මේ ගිහින් බලද්දි කියන මට හිතුණා දැන් සමහර බ්‍රෑන්ඩඩ් ෂෝරූම්ස් තියෙනවා සපත්තුවක් 35000යි ගිහින් බලන්න නිකන් සපත්තුවක් 35000යි ටී-ෂර්ට් එකක් 40000යි එහෙම තියෙනවා ටී-ෂර්ට් අද සෙරප්පු දෙකක් 30000යි එහෙම හෙන බ්‍රෑන්ඩඩ් අයිටම්ස් තියෙන shopping mall තියෙන ගියාම දුක හිතෙනවා අපි කවදාවත් ඒ ලෙවල් එකට යන්නේ නැද්ද? ඒ කියන්නේ අපි කවදාවත් එහෙම දෙක කියන්නේ මං කියන්නේ හැමදාම 40000 සෙරෙප්පු දාගෙන යන්න නෙමෙයි. මං කියන්නේ අපිට නිකන් ඒක අපිට දවසකට හරි නිකන් කියන්නේ අපිට ඒ ලෙවල් එක ටච් කරන්න බැයිද නිකන් අපිට කරන්න බැරි දේවල් පට්ට ගොඩක් මේ ලෝකේ තියෙනවනේ කියලා හිතනවා ඒ වගේ දෙයකට ගියාම. ඒ කාලේ දැන් හිතෙන්නේ නැහැ මේ ඒක ඒ කියන්නේ ඒ කාලේ හිතෙනවා නේ මං කියන්නේ මම මේ පටන් ගත්ත විදියට ඒ කාලේ හිතනවා අපි ටච් කරන්න බැරි ලෙවල් ගොඩාක් මේ ලෝකේ තියෙනවානේ. කො මෙච්චර ගණන් සෙරප්පු දානියුන් ඉන්නවා. මෙච්චර අවුලක් නැහැ. හිටපු දෙන්. මෙච්චර ගණන් ඇඳුම් අඳිනියුන් ඉන්නවා. මෙච්චර ගණන් ෆෝන් පාවිච්චි කරනියුන් ඉන්නවා. කිසි ගේමක් නැතුව ඇවිල්ලා ෆෝන් එකක් අරන් යන එකෙක් ඉන්නවා. ඔහොම ඇවිල්ලා දෙන්න ෆෝන් එකක් iPhone 15 හරි යනවා කියලා යනුන් ඉන්නවා. අපි එච්චර අවුල්ද කියලා අපිට හිතෙනවා. එහෙම තැනකට ගියාම අපිට කියන්නේ අපි මමගේ ලෙවල් එකේ හැටියට ගත්තාම මං කියන්නේ මට හිතා ගන්නත් බැහැ මං කොහොමද iPhone එකක් ගන්න කියලා. මං කියන්නේ මේ ඔක්කොම ගණන් දේවල් ගන්න ඕනේ බ්‍රෑන්ඩඩ් අයිටම්ස් පාවිච්චි කරන්න ඕනේ කියලා නෙමෙයි. හැබැයි අපිට ඕනේ දෙයක් තියෙනවා නම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ආර්ථික නිදහසක් තියෙන්න ඕනේ. මං කියන්නේ
අපි අඳින කලිසම 50000ක් කන්ඩෝන් ෂර්ට් එක 60000ක් එහෙම නෙමෙයි. අපිට ඕන දෙයක් තියෙනවා නම් ගන්න බෑ කියන පසුතැවීමට තරම් ආර්ථික පල්ලහමක් හදන්න එපා. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම මානසික නිදහස ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක. කියන්නේ අපි ආස කරන හැම දෙයක් නෙමෙයි අපි ආස කරන දේවල් අපිට කිසි කට්ටක් නැතුව ගන්න පුළුවන් වෙන්න ඕනේ. කට්ටක් නැතුව. නැත්තම් වැඩක් නැහැ ජීවත් වෙලා කණ්ඩායි බොණ්ඩයි ජීවත් වෙලා උදේ වැඩට යනවා හවස ගෙදර එනවා. උදේ ඉඳන් හවස වෙනකන් හොයාගත්ත සල්ලි ටිකෙන් ඊළඟ දවසේ උදේ වැඩට යනවා. ඕකනේ කරන්නේ. උදේ වැඩට යනවා හවස ගෙදර එනවා. ඒ සල්ලි ටිකෙන් හවසට කාලා රැයට ටීවී බලලා උදේට බස් කාස්ට් දුන්නාම ඒ පල්ලි ටික ඉවරයි. ඊළඟ දවසේ යනවා. පවතිනවනේ. ගොඩක් මිනිස්සු කරන්නේ පවතිනවා. මේ හොයාගන්න ටික ඒ මාසේ කෑම ටිකට ඇති. පවතින්න ඇති. ඕක තමයි වෙලා තින්නේ ලෝකෙට. ඕකෙන් මිදෙන්න හිතෙන්නේ තරුණ කාලේ විතරයි. මේ අවුරුදු 18, 19, 20, 21, 22, 23, 24, 25. 26ක් කියන්නකො ඔය කාලේ විතරයි ඕකෙන් මිදෙන්න හිතෙන්නේ මනුස්සෙට. ඊට පස්සේ මනුස්සෙට මිදෙන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඔය පඩිය 20 පඩිය 20000 යවලා නැහැ. ඉතින් කාලා බිරින්න පුළුවන් කියලා ඉන්නවා. ඕකෙන් මිදෙන්න හිතන කාලේ මිදෙන්න නැත්තම් ස්ථාවර වුණාට පස්සේ අවුරුදු 55ක් 60ක් වෙනකන් උදේ වෙලට යනවා හවස එනවා හම්බෙන සල්ලි ටිකෙන් මාසේ ජීවත් වෙනවා මොකක් හරි ලෙවල් එකකට වේල් 3ක් නම් 3යි දෙකක් නම් 2යි ඔහොම ජීවත් වෙනවා iPhone හොඳ ෆෝන් එකක් ගන්න බැහැ පොඩි ෆෝන් එකක් ගන්නවා ටීවී එකක් ගන්න වෙනවා පොඩි ටීවී එකක් ගන්නවා මොකක් හරි එන සෙටල් වෙච්ච මට්ටමින් ජීවත් වෙනවා ඔහොම වෙන්න එපා අපරාධ ජීවිතේ මෙච්චර මහන්සි වෙලා අපි මේවා කරන්නේ පොඩි කාලේ ඉඳන් අපි මේ කට්ට කාලා පන්ති ගිහින් ඉගෙනගෙන ඔක්කොම කරන්නේ ওই මට්ටමට එන්න නෙමෙයි ඒ නිසා ජීවිතේ තීරණාත්මක කාලේ ගේමක් ගහන්න මහන්සි වෙනවා. තීරණාත්මක කාලේ ගේමක් ගහන්න. තීරණාත්මක කාලේ ගේමක් ගහන්න. වෙන වෙන කාලවලදී වැඩක් නැහැ. මේ කාලේ මහන්සි වෙන්න මේකට. මහන්සි වෙන්න මේක. කියන්නේ සාමාන්‍යයෙන් දවසක කඩේකට ගිහින් කෑමක් කන්න ඇඳුමක් ගන්න ඉද්දි අර ගාන කියන එක ගැන හිතන්නේ නැතුව සාමාන්‍යයෙන් වැඩ කරන්න පුළුවන් ගානට අඩුම ආර්ථික නිදහසක් හදන එක ජීවිතේ පළවෙනි ටාගට් එකක් කරගන්න. මං කියන්නේ සල්ලි හොයන්න සල්ලි මත්තේම නැහෙන්න කියලා නෙමෙයි. ඒ ආර්ථික නිදහස නැති වෙච්ච ඕනෑම ජීවිතයක් පට්ට ස්ට්‍රෙස්. කොහොමද බිලක් ගෙවා ගන්න? කොහොමද දැන් ඔය අම්මලා තාත්තලා ඉන්න පට්ට ස්ට්‍රෙස් එකේ? කොහොමද බිලක් ගෙවා ගන්න? කොහොමද මේකේ මේ සල්ලි ටික ගෙවන්නේ? කොහොමද ළමයාගේ පන්ති ගාස්තු ගෙවන්නේ? ඔය කියන ජීවිතේ කිසිම ආතල් එකක් නැහැ. පට්ටම ස්ට්‍රෙස්. ඔය ලෙවල් එක පන්නන්න ඕනේ. ඒ නිසා ඕක පන්නන්න ඕනේ කියලා හිතෙන්නේ තරුණ කාලේ විතරයි එකෙක්ට. ඒ නිසා තරුණ කාලේ මහන්සියලා වැඩ කරන්න. මාස පහමාරයි තියෙන්නේ. මේ මාස පහමාර තමන්ගේ උප්පරිමේ දෙන්න. උපරිමේ දෙන්න 100ට 100 දෙන්න 100ට 100 දෙන්නේ නැති වුණොත් අන්තිමට අනිවාර්යෙන් දුක හිතෙනවා 100ට 100 දෙන්න ඊට පස්සේ ගේමක් නැහැ මේක ගේමක්ම නැහැ මේකේ වැඩේ කරන්න කෙනෙක් මේ නිසා මේ මාස පහේ නම් අරවට මේවට එක එක හේතු වලට බාහිර සාධක වලට ඔයාලා යට කරන්න දෙන්න එපා වෙලාව නාස්ති කරන්න එපා ඩිස්ට්‍රැක්ට් වෙන්න එපා ફોකස් නැති කරගන්න එපා කාලය නාස්ති කරගන්න එපා කරන වැඩේ හරියට කරන්න මේ මාස පහමාර තමන්ගේ ජීවිතය ගැන පළවෙනි වතාවට තමන් වගකීමක් කරන් වැඩ කරන්න. වගකීමක් කරන් වැඩ කරන්න. හරි. ටක් ගාලා